සාදරයෙන් පිළිගන්න ඔයාලා හැමෝම ටයිප XP YouTube චැනල් එකට. ඉතින් අද අපි අරන් ආවේ ස්පයි X පැමිලි කතාමාලාවේ 19 සහ 20 කියන එපිසෝඩ් ඇතුළත් අපේ වීඩියෝ සිරීස් එක කියන 10 වෙනි එපිසෝඩ් එක. ඉතින් පල්ලෙහා වීඩියෝස් වල ප්ලේලිස්ට් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒවෙන් ගිහිල්ලා කලින් වීඩියෝස් ටිකත් බලන්න. ඉතින් එහෙනම් බලමු අද මොකද වෙන්නේ කියලා. ඔන්න ඉතින් අද කතාව පටන් ගන්නෙ ආන්නගේ පාසලේ හැමෝම උදේ පාන්දරම ඇවිල්ලා මිදුල අතු ගන්නවා. ඉතින් මෙතනදී ආන්න කියනවා ට්‍රොනිසන් අකුණක් ගත්තේ නැති හින්දා තාත්තා පොඩ්ඩක් සාමදානෙන් තමයි මාත් එක්ක ඉන්නේ කියලා. ඉතින් මෙහෙම මේ ආන්න කියන්නේ යාගේ යාළුවා බෙකීට. එතකොට බෙකී අහනවා මගේ ලස්සන ලොයිඩ් එච්චර දැඩිද කියලා. ඉතින් ආන්න කියනවා මෙහියුමට එද්දිනම් මෙයා රාක්ෂයෙක් කියලා. ඉතින් මෙතෙන්දී ඩේමියනුත් මිදුල අතු ගන්නවා. ඉතින් ඒ අතු ගන්න ස්ටයිල් එකට කෙල්ල දෙන කොම්පියුස් වෙලා යනවා. ඉතින් මෙතනදී ආන්න බෙකීට කියනවා මමත් ඇත්තටම ඩේමියන්ගේ තැන ඉගෙන ගන්න ගොඩක් ආසයි කියලා. ඉතින් මෙහෙම කියන්න හේතුව තමයි ඩේමියන් උඩ රෑන්ක් එකක ඉන්න හින්දා. ඉතින් ඩේමියනු එයාගේ යාළුවෝ ටිකයි ඉන්න තැනට ජෝර්ජ් ඩස්පෑන් එකකුත් අරන් එනවා. ඉතින් ආන්නේ අහනවා මේ කවුද මේ කියලා. ඉතින් බෙකී කියනවා මෙයාත් අපේ පන්තියේම එකෙක් කියලා. ඉතින් පේන හැටියට ජෝර්ජ්ට ඩේමියන් එක පොඩි මලක් තියෙන පාටයි. ඉතින් ජෝර්ජ් හිතන සේරම ආන්නට ඇහෙනවා. මොකද ඉතින් ආන්නට හිත් කියවන්න පුළුවන්. ඉතින් ඩේමියන් ඉස්ටෙලා එකක් ගත් එකට අවුලෙන් තමයි ජෝර්ජ් ඉන්නේ. ඉතින් මේක ඩේමියන්ගේ පේපරේ වෙනස් කරන්න ඔත්තුකාරයෙක් පාව යොදවලා තියෙනවා. ඉතින් ඔයාලට මතකයිනේ කලින් එපියේ ඔත්තුකාරයෙක් වැඩේට බෑලා හිටියා. ඉතින් අනිවාර්යෙන්ම ඌ එවලා තියෙන්නේ මේ ජෝර්ජ් තමයි. ඉතින් මම ඩේමියන් කොහොම හරි පාසලෙන් නිරපලා දාන්න ඕනි කියලා පොඩි සිගරට් කොටයක් බිම දාලා ඒකේ චෝදනාව ඩේමියන්ගේ පිට පටවන්න තමයි මේ ජෝර්ජ් හදන්නේ. ඉතින් මේ සේරම ආන්නේ බලාගෙන අහගෙන තමයි ඉන්නේ. ඉතින් ජෝර්ජ් එක සෙන්සෙට කියන්නේ අද්දිම ඩේමියන් ජෝර්ජ් තල්ලු කරනවා. ඉතින් ඊට පස්සේ ජෝර්ජ් ඩේමියන් සිගරට් බීලා ඒක කියන්නන්ට තල්ලු කරා කියලා සෙන්සෙට බොරු කියනවා. ඉතින් ගුරුතුමා වෙලා ඩේමියන්ගෙන් අහනවා ඇත්තද මේ කියන්නේ කියලා. ඉතින් එතකොට ඩේමියන්ගේ යාළුවෝ දෙන්න පැනලා කියනවා ඩේමියන් ලොක්කනම් එහෙම ජීවිතේටවත් කරන්නේ නැහැ කියලා. එතකොට ගුරුතුමා උඹලා දෙන ඩේමියන්ගේ අනුගාමිකයෝනේ. ඉතින් තොපි දෙන්න කියනවා මට විශ්වාස කරන්න බෑ කියලා සෙන්ස කියනවා. ඉතින් ඒත් එක්කම ආන්න මේ සංවාදි මැත්තට පැනලා මේක බොරුවට තමයි අද වැටුනේ කියලා ගුරුතුමාට කියලා ඩේමියන්ව බේර ගන්නවා. ඉතින් ආන්න කියනවා ඩේමියන්ව පාසලට නිරපන්න දෙන්න බෑ කියලා. හැබැයි ඇත්තටම ඒක ඇහෙද්දි ඩේමියන්ටත් මොකද්ද වෙනවා. ඉතින් ඊට පස්සේ ඩේමියන් ජෝර්ජ්ගේ බෙල්ලෙන් මල්ලගෙන මාත් එක්ක තියෙන තරහ මොකද්ද කියලා ජෝර්ජ්ගෙන් අහනවා. එතකොට ජෝර්ජ් කෙලිය නේද වැඩියට කියලා කතාව කියනවා. ඉතින් මේ කට්ටියට මෙයා කතාව කියන්නේ ඇත්තටම මෙතන සිද්ධ වෙන්නේ වෙනමම දෙයක්. ඩේමියන්ගේ තාත්තා ඩෙස්මන්ගේ ව්‍යාපාර හන්දා මේ ජෝර්ජ්ගේ තාත්තගේ ව්‍යාපාර සේරම බංකොලොත් වෙලා. ඉතින් ඒකේ වන්දිය ගන්න තමයි ජෝර්ජ් මෙහෙම දෙයක් කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඩේමියන් කියනවා වැඩිහිටියෝ එක්ක තියෙන දේවල් මාත් එක්ක තියාගන්න එන්න එපා. ඒගොල්ලෝගේ ප්‍රශ්න ඒගොල්ලෝ විසඳගනී කියලා. එතකොට ජෝර්ජ් කියනවා ඇත්තටම ආයතනයේ බංකොලොත් වුණොත් එimhe මට මගේ පවුලක් නැති වෙනවා. ඒ වගේම මට පාසලනොත් අයින් වෙලා යන්න සිද්ධ වෙනවා කියලා ජෝර්ජ් පොඩි අවුලෙන් කියනවා. ඉතින් ඊට පස්සේ ජෝර්ජ් අඩමින් කියනවා මට මගේ තරුණ කාලේ පාසලේ වෙදින්න බැරි වෙයි කියලා. ඒතකොට ඩේමියන් කියනවා මං ඔයාට පොඩි බීමයක් අරන් දෙන්නම් කියලා. ඉතින් ඊට පස්සේ ඩේමියන් එයාගේ සගයෙක් වයවලා ඇපල් ජූස් එකක් ගෙනල්ලා ජෝර්ජ්ට දෙනවා. ඉතින් ඊට පස්සේ කියනවා කැන්ටිමේ තියෙන හොඳම ආහාරය මට කාලා බලන්න උන් නැහැයි කියලා. ඉතින් ඊට පස්සේ ඩේමියන් ඒකත් මේකට අරන් දෙනවා. ඉතින් ඊට පස්සේ කකා එද්දි කියනවා මට ඉස්ටෙලා එකක් පැලදලා බලන්න ආසයි කියලා. ඉතින් මේ විදිහට ජෝර්ජ් යාගේ ආසාවල් ටික ඩේමියන් ඉස්සරහා කියනවා. ඉතින් ඩේමියනුත් ඕන එකක් කියලා යාගේ ඉස්ටෙලා එක මේ ජෝර්ජ්ට පොඩ්ඩක් පැලදලා බලන්න දෙනවා. ඉතින් ඔන්න ඔය අතරේ මේක කියනවා තව ආසාවක්. ඒ තමයි මේ අවුරුද්දේ අන්තිමේ තියන්න ගිය ගායන තරගයට සහභාගී වෙන්නත් මට ආසාවක් තිබ්බා කියලා. ඉතින් මේකත් ඉෂ්ට කරන්න ඕනේ කියලා වටේ හිටපු කට්ටියත් එක්ක එකතු වෙලා සින්දුවක් කියම කියලා මේ කට්ටිය විනෝද වෙනවා. ඉතින් ඒකට ජෝර්ජ්ට ගොඩක්ම හැපි. ඉතින් ටික වෙලාවකට පස්සේ ජෝර්ජ් පාසලෙන් යන්න තමයි මේ හදන්නේ. ඉතින් එතකොට ඩේමියන් ඇවිත් මගේ පාසල් උපකරණ ටික තියාගන්න කියලා පොඩි මල්ලක් ජෝර්ජ්ට දෙනවා. දීලා අලුත් ඉස්කෝලේකට ගියාම අපි අමතක කරන්න එපා කියලා ඔහුට කියනවා. ඉතින් ඒකට ජෝර්ජ්ට තවත් දුක හිතෙනවා. ඉතින් ඊට පස්සේ පන්තියේ හැමෝම වගේ තම තමන් කැමති දේවල් ජෝර්ජ්ට දෙනවා එයාව මතක් වෙන්න. ඉතින් ටික වෙලාවකින් ජෝර්ජ් ඊඩන් විද්‍යාලයෙන් සමුගන්නවා. ඉතින් මේ වෙච්ච සීන් එක ආන්න කිදර ගිහින් එකක් නෑර ලොයිඩ්ටයි ජෝර්ජ්ටයි කියනවා. ඒතකොට ලොයිඩ් කියනවා ඇත්තට මේ ආයතන ඩෙස්මන් ව්‍යාපාර සමූහය විසින් ආයෙම අරගත්තා කියලා. ඉතින් ඇත්තටම ජෝර්ජ් ගෙදර යද්දි ඒ ආයතනයේ ඇත්තටම ඩෙස්මන් අරගෙන. ඉතින් ඒක යාගේ ජෝර්ජ්ගේ තාත්තා එයාට කියනවා. ඉතින් මේකට ජෝර්ජ් උඩ යනවා. මොකද එන ෂෝ එකක් දාලා තමයි දැන් පාසලෙන් ඇවිත් ඉන්නේ. ඉතින් ජෝර්ජ් පහුවෙනද ආයෙම ලැජ්ජශීලීව යාගේ පාසලට යනවා. ඉතින් හැමෝම එයා දිහා බලන්නෙම අමුතු විදිහකට. ඉතින් බෙකී මෙයා ගාවින් යද්දි කින්ඩියට වගේ කියනවා ආයෙ ගත්තුවා දුන්නොත් හොඳයි කියලා. ඉතින් පහුවෙනද ආන්නව ඇහැරවන ලොයිඩ් වේලාවසනම ඇවිල්ලා ඇයට අඩ ගහනවා. නමුත් ඇය හැරිලා ආයෙම නිදා ගන්නවා. ඉතින් ඒ හන්ද ඉස්කෝලේ යන්න පරක්කු වෙනවා. ඉතින් පටපට ගාලා කාලා එහෙම ලොයිඩ්
කොහොම හරි ආන්නව පාසල් බස් එකට ගිහින් දානවා. ඉතින් ආන්න බස් එකට නග්ගලා ලොයිඩ් මම රෝහලට යනවා කියලා ලොයිඩ්ට සමුදෙල එතනින් යනවා. ඉතින් යෝර් ගෙදර වැඩ ටික එහෙම ඉවර කරන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් ඇය මේ අතරේ ආන්න කාබරයට යනවා. බැලින්නම් ඇත්තටම ආන්‍ය පාසල් උපකරණ වගේක් දාලා ගිහිල්ලා. ඉතින් මේ ඇත්තටම ව්‍යායාම ඇදුම් කට්ටලය. ඉතින් යෝර් එක ආන්නට බාර දෙන්න ඕනේ කියලා ආයෙම පාසලට යන්න තමයි මේ හදන්නේ. ඉතින් ඇය පාසල්ට ගිහිද්දි කිසිම බස් එකක් මෙතින්ට එන්නේ නැහැ. ඇය බලාගෙන හිටියා කිසිම බස් එකක් මෙතින්ට එන්නේ නැහැ. ඉතින් ඇයි බැරිම දැන බිල්ලිං වලින් පැන කොහොම හරි පාසලට යනවා. ඉතින් යෝර් හොරෙන්ම ආන්‍ය පාසලේ හොයනවා. ඉතින් ඇය හිතනවා වෙස් වලාගෙන යන්න. ඒකත් හරියන්නේ නැහැ. ඉතින් ඇය මෙහෙම ඇවිදින එක ලොයිඩ් උඩ ඉඳන් බලාගෙන තමයි ඉන්නේ. ඉතින් ලොයිඩ් හැමදාම කරන්නේ රෝහලට යන මුවාවින් පාසලට ඇවිල්ලා ඔත්තු බලන එක. ඉතින් අවසානයේ කොහොම හරි යෝර් ආන්නව හොයාගෙන මේ උපකරණ කට්ටලේ නැත්තම් ඇඳුම් ටික ආන්නට දෙනවා. ඉතින් මේ යෝර් පන දාගෙන අරන් ඇවිත් තියෙන ඇත්තටම ව්‍යායාම සෙට් එකනේ. ඉතින් ඇත්තටම ආන්නට අද ව්‍යායාම නැහැ. ඉතින් යෝර්ගේ උත්සාහය කෙලින්ම නිෂ්ඵල වෙලා යනවා. ඉතින් යෝර් අවුලෙන් වගේ ආයෙම පාරට ඇවිල්ලා ආයෙ මේ හදන්නේ ගෙදරට යන්න. ඉතින් ඇය මෙහෙම යද්දි ලොයිඩුත් ඇය එක්ක ප්ලග් වෙනවා. ඉතින් දෙන්න කයියක් එහෙම දාගෙන ගෙදර යනවා. ඉතින් ඔන්න ඔය විදිහට 19 වෙනි එපිය ඉවර වෙනවා. ඉතින් ඔයාලා දන්නවනේ ලෝකයේ ජාතීන් රහසේම තොරතුරු යුද්ධයක් කරමින් ඉන්න මේ කාලේ වෙස්ටලීස් වලින් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පුද්ගලයෙක් ගැන තොරතුරු හොයන්න ස්ටික්ස් මෙහෙම දියත් කරපු බව. ඉතින් ඒක පැවරුනේ වෙස්ටලීස් වල සුපිරිම ඔත්තුකාරයා වෙච්ච ටොයිලයිට්. ඉතින් මේ මෙහෙම පළමු අදියර උනේ බොරු පවුලක් හදාගන්න එක. ඉතින් ඒකට යෝර්සා ආන්‍ය සම්බන්ධ කරගෙන ෆෝජර් නමින් බොරු පවුලක් හදාගන්නවා. ඉතින් ඊට පස්සේ දියණිය වෙච්ච ආන්‍යව ප්‍රධාන ඉලක්කය ඩෙස්මන්ගේ පුතා ඩේමියන් යන ඊඩන් නම් කීර්තිමත් විද්‍යාලයට ඇතුළත් කරන්න සිද්ධ වෙනවා. ඉතින් ආන්‍යයට සිදු වෙනවා කීර්තිමත් ශිෂ්‍යයෙක්ට හම්බෙන්න ස්ටෙලාස් ලබා ගන්න. ඉතින් මෙහිම දෙවන අදියර වෙන්නේ ඩෙස්මන් සම්බන්ධ වෙන සමාජ රැස්වීමකට සහභාගී වෙන එක. ඉතින් ඔය ටික තමයි මෙතෙක් සමූහ කතාවේ සාරාංශය. ඉතින් හෙන්ඩසන් ලොක්කා කට්ටියට පොඩි ඇගයීමක් දෙන්න තමයි මේ හදන්නේ. ඉතින් මෙතන සිද්ධ වෙන්නේ තමා වැඩිපුරම කැමැත්ත දක්වන රැකියාවක් සම්බන්ධ පරීක්ෂණයක් කිරීම. ඉතින් සම්මුඛ පරීක්ෂණවලට සහභාගී වෙලා මේ ගැන තොරතුරු හොයන්න තමයි මේ ආන්න ඇතුළු පන්තිය සෙට් එකට සිද්ධ වෙන්නේ. ඉතින් සිකුරාදා වෙද්දි මේ රිපෝට් එක බාර දෙන්නත් ඕන. ඉතින් ආන්න මේ සීන් එක ගැන ගෙදර ගිහිල්ලා එයාගේ අම්මා යෝර්ට කියනවා. ඉතින් මට ඔයාගේ රැකියාව ගැන සම්මුඛ පරීක්ෂණයක් කරන්න ඕන කියලා ආන්න යෝර්ට කියනවා. එතකොට යෝර්ට එයාගේ ඝාතන ජීවිතය සම්පූර්ණයෙන් මතක් වෙනවා. මම කොහොමද ඇයට මේවා උගන්වන්න කියලා කල්පනා කරනවා. ඉතින් මේ මනෝපාරට ආන්න ඇත්තටම දුක හිතිලා මම තාත්තගේ රැකියාව ගැන පරීක්ෂණයක් කරන්නම් කියලා කියනවා. ඉතින් එතකොට යෝර් ඒක හොඳයි කියලා ඇයව දීමත් කරනවා. ඉතින් මේ අතරතුරේ ලොයිඩුත් ගෙදරට එනවා. ඉතින් ආපු ගමන් ආන්නේ යාගේ පැවරම ගැන ලොයිඩ්ට කියනවා. ඉතින් දවස් 3කට පස්සේ ලොයිඩුයි ආන්නයි පරීක්ෂණය කරන්න මහජන රෝහලට යනවා. ඉතින් ඇත්තටම ලොයිඩ් ඩොක්ටර් කෙනෙක් නෙවෙයි. සමාජයේ යාගේ ඔත්තුකාර මූණ හංගන්න බොරුවට දාගත්ත රැකියාවක් තමයි මේ මනෝවිද්‍යා උපදේශකයක් කියන මේ රැකියාව. ඉතින් ලොයිඩ්ට මේ පරීක්ෂණ වෙනුවෙන් වෙනමම ලෑස්ති වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඔහුගේම නමින් ලොක එකක්, ඔහුගේම ලැබ් කිට් එකක්. ඉතින් මේ හැමදේම පහුගිය දවස් දෙකේ ලෑස්ති කරගෙන තමයි ලොයිඩ් හදලා තියෙන්නේ. ඉතින් ආන්නත් තඩි අත්කාචයකුත් අරගෙන ලොයිඩ්ගේ පස්සෙන් යනවා. ඉතින් ලොයිඩ් මෙතන වෙනමම ගේමක් තමයි ගහලා තියෙන්නේ. රෝහලේ ගොඩක් අයව එයාගේ පැත්තට නම්මගෙන. ඉතින් ඔහුට මේ දොස්තර කියන නමින් ඩෙස්මන්ට අවසනීපයක් වුණොත් ඔහුගාට ලගාවීමේ හැකියාවක් මේ රැකියාවේ තියෙනවා. ඒකට තමයි මේ ඔහු සැරසෙන්නේ. ඉතින් රෝහලේ අය ආන්‍යව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ආන්‍යගේ තාත්තගේ හැසිරීම ගැන රෝහලේ අනිත් අයගෙන් අහලා ඒවා පොතක ලියා ගන්නවා. ඉතින් මේ අතර ආන්‍ය මට ඔයාගේ ට්‍රීට්මන්ට් එකක් බලන්න ඕන කියලා ලොයිඩ්ට කියනවා. ඉතින් ලොයිඩ් ආන්‍යව එයාගේ උපදේශන කාමරයට අරන් යනවා. ඉතින් මෙතන ආන්‍ය කැරක් ඉද්දි පොත් වගේක් දැකලා ඒවා අදින්න යනවා. ඉතින් එතකොටම ලොයිඩ් ඕවා අදින්න එපා. වැඩි කලබල කරොත් එහෙම මට කේන්ති යනවා කියලා ආන්නට කියනවා. ඇත්තටම මෙහෙම කියන්නේ පොත් රාක්ක පිටිපස්සේ හදිස් පලා යෑමේ මාර්ගයක දොරක් තියෙනවා. ඉතින් ඒකේ ලේවේක පොතකට සම්බන්ධ කරලා තියෙන්නේ. ඒක දැනගනීවි කියලා තමයි ඔහු මෙහෙම කියන්නේ. හැබැයි මේ දේ හිතනවත් එක්කම ආන්නේ හැමදේම ගැන දැනගන්නවා. ඉතින් මම විනාඩි 10කින් ඉක්මනට එන්නම් කියලා ලොයිඩ් එතනින් යනවා. ඒ කාමරෙන් යද්දි ලොයිඩ් කිසිම දෙයක් මෙතන අල්ලන්න එපා කියලා පොඩි නියෝගයක් ආන්නට දීලා තමයි මෙතනින් යන්නේ. ඉතින් මේක ආන්නට මාරම chance එකක්. ඒක ඇගේ අපූර්ව බැල්මෙන්ම තේරෙනවා. ඉතින් ලොයිඩ් ගිහින් එයාගේ ස්පයි සගයෙක්ව හම්බෙනවා. ඉතින් මේ අතර ආන්‍ය ගානට අර ලීව් එක හොයාගෙන ඒ රාස් කාමරේ අදුරු පාර දිගේ ඇතුළට යනවා. ඉතින් මෙහෙම අමාරුවෙන් යද්දි සාකච්ඡාවක් ඇයට එනවා. ඒ ස්නායු විද්‍යාව ගැන. ඉතින් ආන්‍ය ඒකටත් ඔළුව දානවා. ඉතින් සාකච්ඡාවේ කතා වෙන්නේ මනෝභාවයන් සහ අවතාර ගැන. ඉතින් ආන්නේ ආපහු තාත්තා එවි කියලා යන්න හදද්දි
ඇගේ කකුල ඇත්තරම් බටයක් අස්සේ හිර වෙලා. ඇය ඉතින් දඟලනවා මේක ගලව ගන්න. හැබැයි හරියන්නේ නැහැ. ඉතින් මේ සද්දවත් වලට පල්හා සෙට් එක සම්පූර්ණයෙන්ම බය වෙලා අවතාර කියලා හිතන් තමයි මේ ඉන්නේ. ඉතින් ආන්න කොහොම හරි අර බටෙන් කකුල ගලවගෙන ලොයිඩ් එන්න කලින් කාබරයට ගිහින් මුකුත් නොවුන ගානට ඉන්නවා. එයා දුන්න සෙල්ලම කර කර ඉන්නවා. ඉතින් ආපහු ලොයිඩ් ඇවිල්ලා ආන්නගේ සෙල්ලම දිහා බලලා කියනවා ඔයාගේ හිතනම් ගොඩක් අවුල් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ගෙදර යමු කියලා දෙන්න එක්ක ගෙදර යනවා. ඉතින් ගෙදර එනකොට යෝරුත් ඇවිල්ලා වැඩ ටික එහෙම කර කර ඉන්නවා. ඔන්න ඉතින් කට්ටියම තම තමන්ගේ වාර්තා ඉදිරිපත් කරන සිකුරාදා දවසත් ඇවිල්ලා එක එක්කෙනා තමන්ගේ වාර්තා ටික පන්ති ඉස්සරහා ඉදිරිපත් කරනවා. ඉතින් ආන්නට chance එක හම්බ වෙනවා. ඉතින් ආන්න එයා හොයපු මනෝවිද්‍යාව ගැන කියනවා. ඉතින් ඒ කතාවට හෙන්ඩර්සන් ලොක්කත් මුලින්ම වශී වෙනවා. ඉතින් ටික වෙලාවකට පස්සේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම ආන්න කියන්න ගන්නවා. ඉතින් ඒවට පන්තියේ හැමෝම හොල්මන් වෙලා යනවා. ඉතින් මේ අතර ලොයිඩ් සිල්වියාව ඒ කිව්වේ යාගේ මෙහෙවන්නේව හම්බෙන්න ගිහිල්ලා. ඉතින් මෙයාට හම්බෙච්ච අවුල් සහගත කේතයක් ගැන කියන්න තමයි මේ ගිහින් තියෙන්නේ. සෙනසුරාදා 8ට පාසලට එන්න කියලා තමයි මේ ටොයිලයිට් කේතිය කිව්වේ. ඉතින් ටොයිලයිට් එයාගේ රෑ වැඩමුණට යනවේ කියලා ආන්නට සහ යෝරට කියලා ගෙදරින් යනවා. ඉතින් ආන්‍ය යෝර්ට කියලා රහසිගත කේතයක් ලියව ගන්නවා විනෝදෙට වගේ. ඉතින් මොකද ආන්නගේ අත් අකුරු ගොඩක්ම අඳුර ගන්න බෑ. ඉතින් ඒ හන්ද තමයි යෝර්ට කියලා ඒක ලියව ගන්නෙ. ඉතින් ඇය මේ කේත එක එක්කෙනාට දීලා බලනවා මොකද කට්ටිය කරන්න කියලා. ඉතින් ආන්නට ඒක හෙන විනෝදයි. ඉතින් ආන්‍ය ලොයිගේ සගයටත් ගිහිල්ලා මේක දෙනවා. ඒකත් එකපාරටම කම්පියුස් වෙලා යනවා. ඇයි මෙහෙම දෙයක් කරේ කියලා. ඉතින් ආන්‍ය පාසලේ යාළුවා වෙච්ච බෙකීටත් මේක දෙනවා. ඉතින් ඒ වගේම ආන්‍ය ඩේමියන්ටත් ඒක දෙනවා. ඇය ඉතින් හෙට වෙනකන් තමයි බලන් ඉන්නේ. කවුද මේක ඇත්තටම විසඳන්නේ කියලා දැනගන්න. ඉතින් ලොයිඩ්ගේ යාළුවා මේක බලලා මේක පෙම්හසුනක් වෙන්න ඇති කියලා කේතිය කියවලා 8ට පාලම ගාවට එනවා. ඉතින් ආන්‍ය ඒක රහසිගතයි. ඒක රහසිගතයි හීනෙන් කියෝ නිදි. ඉතින් ඔන්න ඔය විදියට 20 වෙනි එපියත් ඉවර වෙනවා. ඉතින් අපි ඉක්මනින් ඊළඟ එපිය වලින් හමු වෙමු. එතකන් අපිව subscribe කරලා වීඩියෝ එක like එකකුත් දාන්න කියලා මතක් කරනවා. එහෙනම් හැමෝටම සුබ ගමන්.